2026 නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් තාක්ෂණිකමය ගැටලුවක් මතු වූ නිසා කෙටි නිහඬියාවකට පසු සුපුරුදු ලෙන්ගතුකමින් ඔබට හුරු පුරුදු දිව්‍යමාන YouTube නාලිකාවෙන් යලිත් ඔබ හමුවට එන මම කපිල ඉන්ද්‍රික ගුණදාස. ඉතින් මම අද ඔබ හමුවට එන්නේ 2026 වර්ෂය ඔබට ඇති කරන සුබ අසුබ ප්‍රතිඵල සවිස්තරාත්මකව අරගෙන. ඉතින් අපි හා එක්ව සිටි සුවහසක් ශ්‍රාවක ඔබට යලිත් ආරාධනා කරනවා අපට මතු තාක්ෂණික ගැටලුව නිසා යලිත් වරක් අපේ මේ දිව්‍යමානයේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ඔබ යලිත් දිගටම අප සමග රැඳී සිටින්නට එක්වන ලෙසට. මේ විශ්වය හරිම පුදුමාකාරයි. ඒ විශ්වයේ සොබාදහමේ බලය පසුගිය දිනවල අපි ඉතා හොඳින්ම අත්දැක්කා. මම විදුහල්පතිවරයෙක් නිසා මට ආසන්න උදාහරණයක් ගත්තොත් ඉතාම ලස්සනට කොරෝනා වලින් පස්සේ දිගටම අක්‍රමවත්ව පැවති පාසල් වාර සටහන 2026 වර්ෂයේ ඉඳලා ක්‍රමවත්ව කරන්න සැලසුම් කරලා තිබුණා. ඒ වුණාට බලන්න සොබාදහම ඒ සියල්ල වෙනස් කරපු ආකාරය. යලිත් පාසල් වාර සටහනේ යම් යම් අක්‍රමවත්භාවයක් ඇති වුණා. ඒ වගේම උසස් පෙළ වාගේ විභාගයක් කල් දාන්න පුළුවන් කාටද? මානව අපිට කරන්න බැරි තීන්දුව తీරන ගන්න බැරි ඒ වගේ මහා ලොකු දේවල් හරිම ලස්සනට මේ විශ්වයේ සිදු කරනවා. සෝබාදහම මොනතරම් ශක්ති සම්පන්නද බලවත්ද කියන එක අපිට මේ සිදුවෙන දේවල් වලින් හොඳටම පේනවා. මම මේ ගත්තේ ඊටාම සරල පුංචි උදාහරණ දෙකක්. උණු ජීවිත හානි, දේපල හානි වාගේ දේවල් මොහොතකින් අපි නොසිතන ආකාරයට අපේ ජීවිතයට වෙන මේ විපත් දිහා බලනකොට ඇත්තටම මේ විශ්වය මහා බල සම්පන්න බව වගේම එවන් වූ කිසියම් නොපෙනෙන බලවේගයක් විසින් අපේ ජීවිත හසුරවනවා, මෙහෙවනවා, අපේ ජීවිතේ පැවැත්ම තීරණය කරනවා කියන එක අපිට හොඳටම පැහැදිලි. අන්න ඒ තුල විශේෂයෙන් අපිට මේ ජ්‍යොතිෂය පිළිබඳ විශ්වාස කරන්න ඊටාම පැහැදිලි ලෙසම පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ අපේ ලග්න පලාපල මේ ආකාරයට අපි ඔබට අරගෙන ඒම තුල මෙන්න මේ වාගේ සුවිශේෂ අවස්ථාවන්ට ජීවිතේ මුහුණ දෙන්න පූර්ව සූදානමක් අපිට ඇති කරගන්නටත් පුළුවන් වෙනවා. ඒ වගේම අපිට තියෙන හොඳ කාලවලදී ඒ බව හඳුනාගෙන අපේ ජීවිතයේ ඉදිරි දියුණුව අඩිතාලම සකස් කරගන්න අවශ්‍ය මම්පෙත් විවර කරගන්නත් මේ තුලින් ඉඩකඩ සැලසෙනවා. ඒ අනුව අපි ඔබට ගෙනෙන මේ 2026 සවිස්තරාත්මක ලග්න පලාපල ඉතාම හොඳින් අහලා ඒ තුලින් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට අරගෙන යන්න පුළුවන් අවස්ථා මතු කරගන්න කියලා අපි විශේෂයෙන් ඔබෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. එතකොට අපි මේ ජ්‍යොතිෂය තුල කතා කරන සූර්ය මාස ක්‍රමය අනුව නව වසරක් නම් ඇත්තටම උදා වෙන්නේ සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වන අප්‍රේල් මාසේ. ඒ උනාට බටහිර ක්‍රමය අනුව දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 පසු වෙනකොටම නව වසර උදා වෙනවා කියලා සලකනවා. වර්තමානයේ ලෝකවාසීන් බොහෝ දෙනා ඒ වෙනුවෙන් විවිධ උත්සව සැනකෙළි පවත්වනවා. ඒ අනුව අපේ රටෙත් බොහෝ දෙනා ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්දක් විදිහට පිළිගන්න අලුත් අවුරුද්ද වසරක ආරම්භක දිනයක් හැටියට සලකන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසාම ජනවාරි මාසේ ආරම්භ වෙනකොටම මේ අවුරුද්දේ ලග්න පලාපල දැනගන්නත් අපේ රටේ ජනතාව උත්සුක වෙලා ඉන්නවා. විශේෂයෙන් ජනවාරි 1 වෙනිදා උදෑසන ඉර උදාව සිදුවෙන විට පවතින තත්කාල කේන්ද්‍රයත් 2026 වර්ෂ පුරාවට සිදුවෙන සුවිශේෂ ග්‍රහමාරු විනු සැලකිල්ලට ගනිමින් තමයි අපි මේ ඔබේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේ. එතකොට මේ 2026 නව වර්ෂය උදා වෙනකොට කන්‍යා ලග්නිමිය ඔබේ රවි, කුජ, බුධ, සිකුරු කියන ග්‍රහයන් 4 දෙනාම 4 වෙන්නේ ගෝචර වෙලා ඉන්නවා. මෙන්න මේක ඊ타ත්ම සුබදායක පිහිටීමක්. ඇත්තටම 2026 වර්ෂයේ කන්‍යා ලග්නිමි ඔබට විවිධ අංශ වලින් ඊ타ත්ම සුබදායක වර්ෂයක් වෙනවා. මොකද මේ වර්ෂයේ ජූනි මාසේ 2 වෙනිදා ගුරු උච්ච බලයෙන් 11 වෙන්නට එනවා. ගුරු උච්චව අයස්ථානයට එනවා කියලා කියන්නේ ඔබේ ආර්ථිකයේ පැත්තෙන් ඊ타ත්ම සුබදායි තත්වයක් ඔබට නිර්මාණය වෙනවා කියන එක.
ඔබේ මෙතෙක් පැවතිච්ච සියලුම ආර්ථික බලාපොරොත්තු ඉතාමත්ම පහසුවෙන් මෙන්න මේ ගුරුගේ ආගමනයත් එක්ක ඉෂ්ට කරගන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන් ඔබ මැණික්වාගේ කර්මාන්තවල පොළොව සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඔබට ඒවයින් විශාල ලාභ ඔබ බලාපොරොත්තු වෙන ආදායම් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉඩකඩම් දේපළවාගේ දේවල් වලින් කුසිකාර්මික කටයුතු වලින් ඔබට ඊටාම ඉහළ ආදායම ලබන්න පුළුවන්. පොළොවට සම්බන්ධ කටයුතු වල නිරත වෙලා ඉන්න කන්‍යාලක් හිමියන්ට ඔබ බලාපොරොත්තු වෙනවාටත් වඩා ඒ කටයුතු සාර්ථක කරගෙන ඊටාමත් ඉහළ ආදායමකට ගිහිල්ලා ඔබේ ආර්ථිකය හොඳට ශක්තිමත් කරගන්න, ආර්ථිකය ගොඩනගා ගන්න මේ 2026 වර්ෂය ඔබට විශේෂයෙන් මහෝපකාරී වෙන වසරක්. ඔබේ ඉඩකඩම්, ගේ දොර, යාන වාහන පිළිබඳව පැවතිච්ච බලාපොරොත්තු, ඔබේ ඉටු නොවු බලාපොරොත්තු ඔන්න ඉතාමත්ම පහසුවෙන් මේ වර්ෂය තුළ ඉටු කරගන්න පුළුවන් වෙනවා. මේ වර්ෂය ආරම්භ වෙනකොටම ඔබේ 4 වෙනි සිටින චතුර්ග්‍රහයෝගෙන් විශාල ශක්තියක් ඔබට ඒකට ලැබෙනවා. ඔබ නිවසක් හදාගන්න සුබ සිහිනයක් මම සිටියනම් ඔබේ ඒ සිහිනය මේ අවුරුද්දේ සැබෑ කරගන්න පුළුවන්. ඔබේ ගෙදර දොර අලුත් වැඩියාවක් කරගන්න ඔබ හිතාගෙන හිටියනම් ඒක කරගන්න පුළුවන්. ඔබ ඉඩමක් මිලදී ගන්න, නිවසක් මිලදී ගන්න, එහෙම නැත්නම් ඔබේ ඉඩම නිවස විකුණන්න, මෙන්න මේ හා සම්බන්ධ ඔබේ පැවතිච්ච සියලුම බලාපොරොත්තු ඔබට ඔන්න මේ 2026 ඉටු කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් අවුරුද්ද පුරාවට මේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වගේම ජූනි මාසේ 2 වෙනිදායින් පස්සේ ඉතා විශාල බලයක් තව දුරටත් නිර්මාණය වෙනවා. ඔබට වාසිදායක ආකාරයට මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න. යාන වාහනයක් මිලදී ගන්න උනත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා මේ 2026 අවුරුද්දේ. විශේෂයෙන් ඔබේ ගෘහ ජීවිතේ කරගෙන ආපු සියලු කටයුතු වල විශාල දියුණුවක් ඔබට මේ වර්ෂයේ දකින්න පුළුවන් වේවි. ඔබගේ වැඩ කටයුතු වලට ඔබගේ මවගෙන් ඔබට ගොඩක් උදව් උපකාර ලැබෙයි. පවුලේ දියුණුව ඔබට උදා කරගන්න පුළුවන්. පවුලේ කට්ටියකට එකතු වෙලා බොහොම සතුටින් ඉන්න පුළුවන්. පවුලේ සියලු දෙනාගේ හිත්වල තිබිච්ච බලාපොරොත්තු ඊටාම පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඔබේ හිතවතුන්ගේ, ඔබ ආශ්‍රය කරන අයගේ උදව් උපකාර ඔබට ගොඩක් ලැබෙනවා. විශේෂයෙන් ස්ත්‍රී සැප ඔබට මේ වර්ෂයේ ලැබෙනවා. ගෙදර දොර කටයුතු ඔබේ සැප පහසුවට ඔබ හිතන පතන ආකාරයට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඔබට රසවත් ආහාර පාන, ඇඳුම් පැළඳුම් වාගේ දේවල්, ආභරණ වාගේ දේවල්, ගෙදරට ඕනේ බඩු මුට්ටු ඔබට ඊටාම පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒවා මිලදී ගන්න අවශ්‍ය ආර්ථික ශක්තිය ඔබට ගොඩ නගා ගන්න මේ වර්ෂයේදී පුළුවන්කම ලැබෙනවා. දුර ගමන් වාගේ දේවල් යෙදෙන්න පුළුවන්. ඒ වයින්ුත් ඔබට සිතට සතුටක් ලබා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් ඔබ තුල ආගමික නැඹුරුව, ආගමික භක්තිය ඇති වෙනවා. ඒ තුලින් ඔබේ දෙලොව දියුණුවටම මේ වර්ෂයේ වැඩ සලසා ගන්න ඔබ කටයුතු කරනවා. ඔබේ රැකියා කටයුතු සම්බන්ධවත් කිසිදු බාධාවක් මේ වර්ෂය තුල ඇති වෙන්නේ නැහැ. ඔබේ රැකියාවේ විශාල දියුණුවකට ඔබට යන්නට පුළුවන් වෙනවා. ඔබ රැකියාව කරන ස්ථානයේ යම් චිත්ත පීඩා ඇති වෙන කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. ඒත් ඒවා తాවකාලිකයි. සමස්තයක් හැටියට ගත්තට පස්සේ ඔබේ රැකියාවේ ඔබ බලාපොරොත්තු වෙන ආකාරයේ දියුණුවක් ඔබට අත්පත් කරගන්න පුළුවන් වෙනවා. ඔබේ ආදායම නම් මේ වර්ෂයේ ගොඩාක් වැඩි වෙනවා. මිල මුදල් ලාභ ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබේ වියදම් පාර්ශ්වය ටිකක් වැඩි වෙන නිසා ඔබේ වියදම් වලදී ටිකක් පාලනයකින් යුතුව කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබට ශනික මුදල් ලැබීම වගේ දේවලුත් මේ අවුරුද්දේ ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ විදේශ ගමන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වර්ෂයක් තමයි මේ 2026 වර්ෂය. ඔබ තුල තියෙන නිර්මාණශීලී බව වඩාත් වැඩි දියුණු වෙනවා. ඒ නිර්මාණශීලී බව වැඩි දියුණු වීම තුලම ඔබ අලුත් විදියට හිතන නිසා ඔබට බොහෝ දේවල් ජයග්‍රහණය කරගන්න ඒ තුලින්ම පුළුවන්කම ලැබෙනවා. ඔබේ දරුවන්ගේ කටයුතු වලත් ජයග්‍රහණ අත්පත් කරගන්න, ඒව දකින්න ඔබට මේ වර්ෂයේ පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔබගේ අසනීප පැත්ත ගැන බලනකොට නම් පාදවල ආබාධ ඇති වෙන්න පුළුවන්, දන හිස් වල ආබාධ ඇති වෙන්න පුළුවන්, ලේ ගලන තුවාල වගේ දේවල් ඇති වෙන්න පුළුවන්, ආමාශගත රෝග ඇති වෙන්න පුළුවන්, බෝවන රෝග වගේ දේවල් ඇති වෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා. කන්‍යාලක් නිම්වි ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් බොහෝම පහසුවෙන් මේ අවුරුද්දේ. තරඟ විභාග වලට ඔබ වෙණී සිටිනවා නම් ඒ වයින් ඉතාම උසස් ලෙස ජයග්‍රහණයක් දකින්න පුළුවන්. මොකද ඔබේ මේ
සමස්ත ග්‍රහ ගෝචරය ඔබේ අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට විශාල ශක්තියක් ඔබට සපයනවා. ඔබේ උපතේදී ගුරු බලවත් වෙලා ඉන්නවා නම් තව දුරටත් මේ සුබඵල ඔබට අත්පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබේ විවාහ ජීවිතයේ පැත්තෙන් නම් ඔබ ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්නට ඕනේ. මොකද 7 වෙනි ඔබේ සෙනසුරු ගමන් කරනවා. ඒ නිසා විවාහ ජීවිතය තුළ යම් යම් අසතුටුදායක කරුණු කාරණා ඇති වෙන්න පුළුවන්. පවුලේ ස්වාමි පුරුෂයා භාර්යාව අතර පුංචි පුංචි අඩදබර වාගේ දේවල් ඇති වෙන්න පුළුවන්. සමාජයේ අගෞරවයට ලක් වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පවුල් ජීවිතය ගත කරනකොට නම් වෙනදාට වඩා බොහොම කල්පනාවෙන් බොහොම ඉවසීමෙන් කටයුතු කරන්නට ඕනේ. එතකොට ඒ වාගේ දේවල් ඔබට අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් කන්‍යා ලග්නෙමි ඔබේ සුබ කටයුතු වලදී බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් ඔබට සුබයි. මේ වර්ෂයේ ඒ දවස් ඔබට යොදා ගන්න පුළුවන්. 2 3 5 7 තමයි ඔබට හිමි ජය අංක වෙන්නේ. ඔබට හිමි ජය වර්ණය තමයි කොළ පාට. එතකොට මෙන්න මේවා ඔබට ඔබේ සුවිශේෂ කටයුතු වලදී භාවිතා කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් කන්‍යා ලග්නෙමි ඔබට සමස්තයක් හැටියට ගත්තට පස්සේ මේ ලබන්නා වූ 2026 වර්ෂය බොහෝම සුබදායක ලග්නයක්. ඔබට සුබ ප්‍රතිඵල තමයි ගොඩක් වැඩි. ඒ නිසා ඒ සුබ ප්‍රතිඵල ඔබ දැනගත්තට පස්සේ ඔබට අවශ්‍ය ජීවිතයේ දියුණුවට ඒවා යොදා ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. පුංචි පුංචි ගැටලු තියෙන තැන්වලදී ඔබ කල්පනාකාරීව ඉවසීමෙන් මේවා කල්ැතුව දැනගෙන කටයුතු කළාට පස්සේ ඒවා පාලනය කරගෙන අවම කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඉතින් 2029 වර්ෂයේ කන්‍යා ලග්නෙමි ඔබට සුබ නව වසරක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ඔබට මතක් කරනවා දිව්‍යමාන YouTube නාලිකාවෙන් අපි මින් ඉදිරියට හැමදාමත් ඔබ හමුවට එන නිසා අපිව subscribe කරලා bell icon එක ඔබලා අපිත් එක්ක දිගින් දිගටම එක් වෙලා ඉන්නට සූදානම් වෙන ලෙසට